හරි ළමයි මේ වීඩියෝ එක කරන්නේ 2026 ළමයින්ට අපි අප්‍රේල් 23 බදාදා 3 වෙනි පාඩම නැත්නම් 3 වෙනි ඒකකය රසායනික ගණනය කිරීම පාඩම පටන් ගන්නවා. දැන් අපි මේ වෙද්දි සම්පූර්ණයෙන් මේ ඒකකය දෙක ව්‍යුහය සහ බන්ධන පාඩම ළමයි ඉවර කරලා තියෙනවා. නමුත් අපි මේ වෙද්දි මේ ව්‍යුහය සහ බන්ධන පාඩමට අදාළව ඒකේ අන්තිම කොටසට අදාළව සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡා කරමින් තමයි අපි මේ වෙද්දි ඉන්නේ. අපි එතකොට මේ පාස් පේපර්ස් ප්‍රශ්න ඔක්කොම විවරණය කරලා නැත්නම් සාකච්ඡා කරලා ඉවර වෙලා අපි තුන්වෙනි පාඩම රසායනික ගණනය කිරීම පාඩම පටන් ගන්නවා අප්‍රේල් 23 බදාදා. රයිට්. එතකොට මේ රසායනික ගණනය කිරීම කියන පාඩම ළමයි අපිට කියන්න පුළුවන් කෙමිස්ට්‍රි වල තියෙන හදවත කියලා. හරිද? ඉස්සරහට තියෙන පාඩම් අපිට හරියට පැහැදිලිව අවබෝධ කරගන්න නම් මේ රසායනික ගණනය කිරීම කියන පාඩමේ තියෙන සංකල්ප. රයිට්. රසායනික ගණනය කිරීම පාඩමේ තියෙන සංකල්ප සහ මූලධර්ම හරියට අවබෝධ කරගෙන ඉන්න එක මාර්ම වැදගත්. නැත්තම් අර ඉස්සරහට තියෙන පාඩම් හරි අමාරුයි ඕගලන්ට ඔලුවට දාගන්න. නැත්තම් තේරුම් ගන්න. ඒ නිසා මෙච්චර කල් ඔයා විභාගාතේ නිකන් වැනි හිටපු ළමයෙක් නම් මේ පාඩමෙන් ඔයාට හරියට ට්‍රැක් එකට වැටිලා ඔයාගේ අනාගතය හදාගන්න පුළුවන්. හරිද? මේක තමයි ළමයි ඔයාට ලැබෙන අන්තිම chance එක. ඒකින්ද හොඳට මතක තියාගන්න මේ පාඩම හරියට අවබෝධ කරගන්න එක මාර්ම වැදගත්. right. දැන් ඕගලන්ට කියන්නම් මම අපේ පන්තියේ වැඩපිළිවෙල මොකක්ද කියලා. ඒ කියන්නේ අපි කොහොමද ඔයාට මේ රසායනික ගණනය කිරීම කියන පාඩම උගන්වන්නේ කියලා. right. මේ පාඩම ළමයි පටන් අරගෙන ඔහේ තියරි කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. හරිද? මොකද මේ පාඩමේ තනිකර තියෙන්නේ ඕගලන්ට ගණන් හදන්න. හරිද? ඒක නිසා මම මුලින්ම මොකද කරන්නේ? ඔයාට මූලික ගණිත සංකල්ප ටික උගන්වනවා. right. මූලික ගණිත සංකල්ප ටික උගන්වලා ඊට පස්සේ මම ඔයාට ලඝු ගණක උගන්වනවා. හරිද? මොකද ළමයි ඕගලන්ට A level chemistry paper එකේ සුළු කිරීම කරන්න කැල් එකක් දෙන්නේ නැහැ. A level වලදී ඕගලන්ට කැල් එකක් හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා ඔයාට ලඝු ගණක පාවිච්චි කරලා තමයි සුළු කිරීම කරන්න වෙන්නේ. හරිද? ඔව් ඔයාට O level වලට ඒකක් තියෙනවායි කියලා මම දන්නවා. හරිද? නමුත් ඔයාට ලඝු බෑ කියලාත් මම දන්නවා. පැහැදිලිද? ඒක නිසා ළමයි මම මුලින්ම කරන්නේ ඕගලන්ට ලඝු ගණක උගන්වන එක. ලඝු ගණක ඉගෙන ගන්න එක මාර්ම වැදගත්. ඒකට හේතුව තමයි ළමයි අපිට ෆිසිකල් කෙමිස්ට්‍රි වලදී නැත්තම් භෞතික රසායනයේදී පාඩමක් තියෙනවා සමතුලිතතාවය කියන. හරිද? දැන් ඔය සමතුලිතතා පාඩමේදී ගණිත සමීකරණ නැත්තම් ගණිත සම්බන්ධතා තියෙනවා ලඝු පාවිච්චි වෙන නැත්තම් ලඝු නීති පාවිච්චි වෙන. පැහැදිලිද? ඒක නිසා ඔයා ලඝු ඉගෙන ගන්න එක ලඝු හරියටම ඉගෙන ගන්න එක මාර්ම වැදගත්. නිකන් උඩින් පල්ලෙන් ඉගෙනගෙන හරියන්නේ නැහැ. ලඝු හරියටම ඉගෙන ගන්න. හරිද? ඒක නිසා ලඝු ගණක මම ඔයාලට තිතටම උගන්වනවා. ඔයා O level වලට ඉගෙනගෙන නැති ලඝු ගණක මම මෙතනදී ඔයාලට උගන්වනවා. පැහැදිලිද? right. එතකොට ළමයි මේ රසායනික ගණනය කිරීමට රසායනික ගණනය කිරීම පාඩමට ඕගලන්ට අපි දෙන ටියුට් එකේ right මේවා හැම දෙයක්ම අන්තර්ගත කරලා තමයි හදලා තියෙන්නේ. කියන්නේ මූලික ගණිත සංකල්ප, ලඝු ගණක, හරිද? මේවා ඔක්කොම අන්තර්ගත කරලා තමයි ඕගලන්ට ටියුට් එක හදලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ පාඩම මේ විදියට ඔයා ඉගෙන ගත්තාම හරිද මොන මට්ටමේක ඉන්න ළමෙක්ට වුණත් හරිද ළමයා මොන මට්ටමේක වුණත් මේ රසායනික ගණනය කිරීම පාඩමේ හොඳ මට්ටමකට ඉහළම මට්ටමකට එන්න පුළුවන්. රයිට්. මේ වෙද්දි ළමයි ගොඩක් ක්ලාස් වල මේ පාඩමේ භාගයක් විතර ඉවර ඇති මං හිතන්නේ. දැන් ඔයාට මොකද හිතෙන්නේ? ඔයාට ගණන් හදාගන්න පුළුවන්ද? ගානකට අවතීර්ණ වෙන විදිය ගැන ඔයා ඉගෙනගෙනද තියෙන්නේ. හරිද? මේක තමයි ලංකාවේ තියෙන වැඩියෙන්ම වැඩ කරන කෙමිස්ට්‍රි ක්ලාස් එක කියලා ගණන් 1000ක් ඔයා හදලා ගිහිල්ලා A level paper එකට දෙන ගාන හදාගන්න බැරි නම් ළමයි රයිට් වැඩක් නැහැ. එහෙම වෙනවා. පැහැදිලිද? එහෙම වෙන නිසා තමයි අපි මෙහෙම ඕගලන්ට කියන්නේ. ඒකට හේතුව තමයි ඔයා ගණන් කටපාඩම් කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඔයා එතකොට බලාපොරොත්තු වෙනවා A level chemistry paper එකකටත් ඒ වගේම ගානක් එයි කියලා. එහෙම වෙන්නේ නැහැ ළමයි. මේ ගණන් හදද්දී මම ඔයාට මේ පාඩම ඇතුළේදී එක එක ගණන් රටා කියලා දෙනවා. පැහැදිලිද? ඒ එක එක ගණන් රටාවලට අවතීර්ණ වෙන විදිය කියලා දෙනවා. පැහැදිලිද? හිතන විදිය මම ඔයාට උගන්වනවා. right. එක එක ගණන් රටාවට අවතීර්ණ වෙන්න එක එක ෆෝමැට්ස් වර්ග තියෙනවා. ඒ ෆෝමැට්ස් වර්ග ඔයාට උගන්වනවා. අපි දෙවෙනි පාඩමෙත් එක එක ෆෝමැට්ස් වර්ග ඉගෙනුවා. ඒ ෆෝමැට් එක දැම්මහම උත්තර එනවා. right. ඕගලන්ට අපේ ක්ලාස් වලට එන යාළුවන්ගෙන් අහලා බලන්න පුළුවන්. පැහැදිලිද? මේ විදිහට තමයි අපි ඕගලන්ට මේ රසායනික ගණනය කිරීම පාඩම උගන්වන්නේ. right. පැහැදිලිද? එතකොට ළමයි ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට මේ රසායනික ගණනය කිරීම පාඩම හරියටම තේරුම් අරගෙන
රයිට් A level විභාගෙට දෙන ඕනම ගානක් හදාගන්න පුළුවන්. මේ A level science maths කරන්න ඕන ළමයි ඇඟෙන් නෙවෙයි. හරිද? ඇඟෙන් නෙවෙයි මොලෙන් තමයි මේ A level science maths කරන්න ඕනේ. පැහැදිලිද? නිකන් ඔය ඇඟ වෙහෙසවලා වැඩක් නැහැ. ලොකුවට ගණන් තොගයක් හදලා වැඩක් නැහැ. රයිට් ගණන් වලට අවතීර්ණ වෙන විදිය ඔයා ඉගෙන ගන්න නැතුව නැත්තම් හිතන පොයින්ට් එක ඉගෙන ගන්නේ නැතුව. හරිද? මම එතකොට ඔයාට හරියට මේ ගණන් වලට හිතන විදිය එක එක ගණන් රටා වලට ළමයි හිතන විදිය ගැන උගන්වනවා. රයිට් පැහැදිලිද? හරි. මේ තියෙන ළමයි රසායනික ගණනය කිරීම පාඩමට ඔයාට හම්බෙන ටියුට් එක. රයිට් ඔයගලන්ට මේ ස්ක්‍රීන් එක පිටිපස්සෙත් දාලා තියෙන්නේ ටියුට් එක. රයිට් දැන් මම මෙහෙම කතා කරද්දි ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පෙනේ ටියුට් එකේ අන්තර්ගතය කොහොමද කියලා. දැන් ඔයගලන්ට O level කාලේ මතක නම් ළමයි ඔයගොල්ලෝ O level කාලේදී මොකක්ද කරේ? ක්ලාස් එකකට ගිහිල්ලා නේද පාට පෑන් අරගෙන නෝට් එක හදාගන්න එකනේ කරේ. ඔයා වැඩිපුරම කරේ නෝට් ලියන එක. හැබැයි A level වලට ආවට පස්සේ ළමයි ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. හරිද? විශේෂයෙන්ම මේ කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් ගත්තාම දැන් මම කෙමිස්ට්‍රි උගන්වන නිසා මම ඔයගලන්ට කෙමිස්ට්‍රි ගැන කියන්නම්. දැන් A level කෙමිස්ට්‍රි පේපර් එකේ ළමයි ගොඩක් තියෙන්නේ ගණන් හදන්න. හරිද? ඒ වගේම පැහැදිලි කරන්නත් තියෙනවා. පැහැදිලි කිරීම කරන්න තිබ්බත් ළමයි ඒ පැහැදිලි කිරීම කරන්න තියෙන්නේ උපරිම රූල් 3-4ක් විතර අරගෙන. රයිට්? ඒ පැහැදිලි කිරීම කරන්න තියෙන්නේ අපිට පොයින්ට් ෆෝම් එකේ. හරිද? ගොඩාක් අර හැලී ලියන්න නැහැ. රයිට්? දැන් බයෝ වල නම් ඒක චුට්ටක් වෙනස්. මොකද බයෝ වල ළමයි රූප සටහන් අදින්න තියෙනවා ගොඩාක් පැහැදිලි කිරීම කරන්න ඕනේ. එතකොට බයෝ වලදී ඔයා නෝට් ලියන්න ඕනේ ලස්සනට නේද? පාට දාලා නෝට් ලියන්න ඕනේ. ඒක බයෝ වලට හරි. හැබැයි කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට මේ ක්‍රමේ හරියන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා අපේ ක්ලාස් එක ඇතුලේදී බොරුවට නෝට් ලියලිය කාලෙ කන්න නැහැ. හරිද? අපි අත්‍යවශ්‍යම නෝට් එකක් තමයි ලියාගන්නේ. රයිට්? එතකොට මේ ටියුට් එකේ ළමයි සම්පූර්ණයෙන්ම A to Z තියරි ටික ඕගලන්ට අන්තර්ගත කරලා තමයි මේ ටියුට් එක හදලා තියෙන්නේ. රයිට්? එතකොට මේ ටියුට් එකේ සම්පූර්ණයෙන්ම තියරි ටික අන්තර්ගත වෙනවා. පැහැදිලිද? මට ගොඩක් සතුටින් කියන්න පුළුවන් මේ නෝට් එක තමයි ළමයි ලංකාවේ තියෙන හොඳම නෝට් එක කියලා. පැහැදිලිද? වෙන නෝට් එකක් එහෙම මීට වැඩිය හොඳ නෝට් එකක් තියෙනවා නම් ඒකත් ඔයාට මට පෙන්වන්න පුළුවන්. රයිට්? එතකොට එච්චරට ක්වොලිටි නෝට් එකක් තමයි මේක. ලස්සන්ට තියරි ටික අන්තර්ගත කරලා තියෙනවා. රයිට්? එතකොට මගේ ක්ලාස් එකේදී මොකක්ද කරන්නේ ළමයි? මම ගොඩක් වෙලා අරගෙන ඔයාට මේ මූලධර්ම පැහැදිලි කරන එක තමයි කරන්නේ. රයිට්? මේ පාඩම් වල තියෙන සංකල්ප බිඳුව මට්ටමේ ඉඳන් පැහැදිලි කරන එක තමයි මම ඔයාට කරන්නේ. හරිද? ඊට පස්සේ අපි ඇති වෙනකම් ප්‍රශ්න වලට උත්තර ලියනවා. ඇති වෙනකම් ගණන් හදන එක තමයි ළමයි කරන්නේ. පැහැදිලිද? එතකොට මේ ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට විෂය ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. මේ විදියට වැඩ කරා. පැහැදිලිද? මොකද ඔයාට කෙමිස්ට්‍රි පේපර් එකේදී ඕනම පේපර් එක තමයි අවසානයේද ප්‍රශ්න වලට තමයි උත්තර ලියන්න වෙන්නේ. පැහැදිලිද? ප්‍රශ්න වලට තමයි උත්තර ලියන්න වෙන්නේ. ඒකින්ද ප්‍රශ්න හරියට සංකල්ප තේරුම් ගන්නවා. රයිට්? මම ඔයාට සංකල්ප ටික හරියට පැහැදිලි කරනවා. හරිද? ඊට පස්සේ අපි ගණන් හදනවා ප්‍රශ්න වලට උත්තර ලියනවා. හරිද? එතකොට කෙමිස්ට්‍රි A level කෙමිස්ට්‍රි පේපර් එකකටත් ගියාම ඔයාට තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. පැහැදිලිද? එතකොට හැමතිස්සෙම අපි හරියට තියරි එක නැත්තම් මූල ධර්මය හරියට තේරුම් අරගෙන ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙන එක ඉතාම වැදගත්. රයිට්? පැහැදිලිද? හරි. මේ ටියුට් එකට ළමයි අපි ගොඩක් අමාරු ආදර්ශ ප්‍රශ්න දාලා තියෙනවා. ඔයගලන්ට පෙනේ දැන් ස්ක්‍රීන් එකේ. රයිට්? අපි ගොඩක් අමාරු ප්‍රශ්න තමයි කරන්න ඕනේ. මොකද A level කෙමිස්ට්‍රි පේපර් එකේ තියෙන්නේ අමාරු ප්‍රශ්න. රයිට්? ඊට වැඩිය අමාරු ප්‍රශ්න අපි කරලා ඒවට පුරුදු වෙලා යන්න ඕනේ. පැහැදිලිද? අපි දන්නේ නැහැ මොනවා එයිද කියලා වෙලා නේද? පේපර් එකට මොන ගණන් දෙයිද කියලා වෙලා අපි දන්නේ නැහැ. හරිද? අපි මේ හැම ගණන් රටාවක්ම ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. රයිට්? එතකොට ආදර්ශ ප්‍රශ්න දාලා තියෙනවා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න ටික වෙන් කරලා දාලා තියෙනවා. පැහැදිලිද? මේ හැම ප්‍රශ්නයක්ම ඔයා මාත් එක්ක කරනවා ක්ලාස් එක ඇතුලේ. හරිද? එතකොට මේ විදියට මේ පාඩම කරාම ළමයි අර A level chemistry paper එකට දෙන ඕනම ගානක් ඔයා හදනවා. ඔයා කටපාඩම් කරලා නෙවෙයි යන්නේ. නැත්නම් ඔයා කටපාඩම් කරලා ප්‍රශ්න කටපාඩම් කරලා නෙවෙයි යන්නේ. ගණන් කටපාඩම් කරලා නෙවෙයි යන්නේ. නේද? කටපාඩම් කරලා ගියාම ඔයා බලාපොරොත්තු වෙනවා ඒවම A level chemistry paper එකේ තියෙයි කියලා. රයිට්? එහෙම වෙන්නේ නැහැ ළමයි කවදා. හැබැයි ඔයා හිතන්න පුරුදු වෙලා ගියාම රයිට් හැම ගානකටම අවතීර්ණ වෙන විදිය ඉගෙනගෙන ගියාම ගණන් රටා ටික ඉගෙනගෙන ගියාම ඒ ගණන් රටා වලින් පිට කොයි වෙලාවකවත් කෙමිස්ට්‍රි පේපර් එකේ අහන්නේ නැහැ. ඒ ගණන් රටා ටික තමයි අහන්නේ. ඒකට මොන ප්‍රශ්නේ දුන්නත් මොන ගාන දුන්නත් ඔයා අවතීර්ණ වෙන විදිය දන්නවනම් A level කෙමිස්ට්‍රි පේපර් එකට රයිට් දෙන ඕනම ගානක් ඔයා හදලා එනවා. හරිද? කිසිම බයකින් පේපර් එක ලියන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අවසාන වශයෙන් ළමයි A level ඔයා හොඳට ගොඩ දා ගන්න ඕන නම් ඔයා සීමිතව වැඩ කරන්න ඕනේ. පැහැදිලිද? ඔයා ගොඩක් වැඩ කරන්න ඕනේ. රයිට්?
අපේ ක්ලාස් එකට ඔයා සම්බන්ධ වෙන්න. මේක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් යන ක්ලාස් එකක්. පැහැදිලිද? මම ඔයගලන්ට හරියටම මූලධර්ම උගන්වනවා, හරියටම තියරි උගන්වනවා, රයිට්? හරියටම මේ පාඩම් වල තියෙන සංකල්ප උගන්වනවා. පැහැදිලිද? එතකොට මේවා ඔයගලන්ගේ ඔළුවට දාන්න මම තාක්ෂණය පාවිච්චි කරගන්නවා ළමයි. එක එක ඇනිමේෂන් ඔයගලන්ට පෙන්නනවා. ඒ වගේම මම උගන්වද්දී ඔයගලන්ට වයිට් බෝඩ් එකෙත් උගන්වනවා, ස්මාර්ට් බෝඩ් එකෙත් උගන්වනවා. මේ දෙකම පාවිච්චි කරනවා ඔයගලන්ට මේ සංකල්ප ඔළුවට දාන්න. රයිට්? පැහැදිලිද? හරියට වෙලාවට ඔයගලන්ගේ ගෙදරටම ටියුටර් එක කුරියර් කරනවා. පැහැදිලිද? රයිට්? ඒක නිසා A level හරියට ගොඩ දාගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. රයිට්? එහෙනම් අපි රසායනික ගණනය කිරීම පාඩමෙන් ළමයි හම්බ වෙමු. රයිට්.